ඔය හිතන්නේ මම නරක කෑමක් කියලාද? ඇත්තටම ඔය කියන තරම් නරකක් මගේ නැහැ. මම ඊටාම රසවත් පෝෂණීය ආහාරයක්. ඔයාලා චිකන් කන්න බය නැත්තම් මොකටද මාව කන්න බය වෙන්නේ? චිකන් වල තියෙන ගුණම මගෙත් තියෙනවා. රැවටුණා නේද? ඔයා හිතන්නේ මම නිකම්ම ෆැන්සි කෑමක් කියලාද? ඔයාගේ දිව රවට්ටන්න මට පුළුවන්. මගේ තියෙන්නේ මස් අඹරලා රසායනික විස සහ ලුණු මිශ්‍ර කරලා කෘත්‍රිම සමක් තුල සිර කරලා නැවත පණ දුන් සොම්බි ආහාරයක්. මං ඔයාගේ ඇඟ ඇතුළට ගියාම කරන දේවල් දන්නවනම් ඔය ජීවිතේට මාව කටේවත් තියන්නේ නැහැ. මගේ ඇතුළේ තියෙන අධික සෝඩියම් ප්‍රමාණය ඔයාගේ රුධිර පීඩනය එකපාරට මිහල් නංවනවා. ඒකෙන් ඔයාගේ හදවතට දරා ගන්න බැරි තරම් පීඩනයක් එනවා. මම තමයි සයිලන්ට් කිලර්. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එක මාව වර්ග කරලා තියෙන්නේ පිළිකාකාරකයක් විදියට. මාව ප්‍රොසෙස් මීට් තරයට වැටෙන්නේ මාව හැදෙන්න පාවිච්චි කරන නයිට්‍රේට්ස් සහ නයිට්‍රයිට්ස් නිසා. මේ ඔයාගේ බඩවැල් වලට ගිහින් පිළිකා ඇති කරනවා. ඔයාගේ දිවට මම රස වුණාට මගේ ඇතුලේ තියෙන අධික ට්‍රාන්ස් ෆැට්ස් සහ සැචුරේටඩ් ෆැට්ස් ඔයාගේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැම්පත් කරනවා. ඒකෙන් හෘද රෝග සහ ආඝාතයන එක මම සහතික කරනවා. මට ඔයා වැබ්බැහි කරගන්න පුළුවන්. මගේ ඇතුලේ තියෙන සැඟවුණු සීන සහ කෘත්‍රිම රසකාරක නිසා ඔයාට මාව කන්න ආයෙත් හිතෙනවා. ඒක හරියට මම ඔයාගේ ශරීරය පාලනය කරනවා වගේ. ඉතින් දැන්වත් තේරුණාද මම මොන තරම් භයානක කෙනෙක්ද කියලා? මාව කණ එක නවත්තලා ඔයාගේ ඇඟට හොඳ දෙයක් ගන්න. ඒක තමයි ඔයාගේ සර්වයිවල් එක. මාව හැමදාම කන ඔයාගේ යාළුවට මේ අනතුරු ඇඟවීම කරන්න.